අයිබෝන් ළමයි අද අපි කරන්න යන පාඩම ඔයාලගේ පස්වෙනි පාඩම ත්‍රිකෝණ අංග සාම්‍ය කියන පාඩම තමයි ළමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ළමයි මොකද්ද මේ ත්‍රිකෝණයක අංග සාම්‍ය කියලා කියන්නේ? අපි ත්‍රිකෝණය කියන එක නම් දන්නවනේ. පාද තුනක් තියෙන මේ වගේ එකට අපි කියනවා ත්‍රිකෝණයක් කියලා. ත්‍රිකෝණයක්. අංග සාම්‍ය කියලා කියන්නේ මොකද්ද? ළමයි අංග සාම්‍ය කියලා කියන්නේ එක මත එක සමපාත කරන්න පුළුවන් නම් අපි ඒකට කියනවා අංග සමයි කියලා. ඒ කියන්නේ ළමයි අපි ත්‍රිකෝණේ නැතුව අපි ගමු වෙන තල රූපයක්. අපි ගමු සමචතුරස්‍රයක්. මේ වගේම තවත් සමචතුරස්‍රයක් තියෙනවා කියලා කියන්නකො. මේ වගේම මේ දිගම මේ පාද හතරට මේ පාද හතර සමාන සමචතුරස්‍ර දෙකක් තියෙනවා කියලා කියන්නකො. ළමයි එතකොට මේක හැඩයම එක සමානයි. ඒ වගේම තමයි ප්‍රමාණයම එක සමානයි. එතකොට මේ තල රූප දෙක. එතකොට ළමයි අපි මේ තල රූප දෙක මේක උස්සලා මෙතන උඩින් තිබ්බොත් එහෙම එක මත එක මේක තියනවා නේද? ඒ කියන්නේ මේ කොහොම තිබ්බට පස්සේ මේක උඩින් තිබ්බට පස්සේ මේ දෙකම එකක් වගේ අපිට පේනවනේ. ඒ කියන්නේ අහට මෙහෙට නිකන් වැඩිපුර වගේ ගිහිල්ලා නැතුව එක මත එක සමපාත වෙලා වගේ තියෙනවනේ. ළමයි එහෙම වුණොත් එහෙම මේ තල රූප දෙක අංග සම වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. නමුත් ළමයි අපි මේ පාඩමේ කතා කරන්නේ වෙනත් තල රූප ගැන නෙමෙයි, ත්‍රිකෝණයක අංග සාම්‍ය වෙන ආකාර කිහිපයක් ගැන තමයි ළමයි මේ පාඩම පුරාවටම අපි සාකච්ඡා කරන්නේ. ඒ වගේ ත්‍රිකෝණ අංග සාම්‍ය, ඒ කියන්නේ ත්‍රිකෝණයක් අංග සම වෙන අවස්ථා හතරක් තියෙනවා. අපි මේ පාඩමේ ඒ අවස්ථා හතර පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ළමයි අපි එනම් ඒ අවස්ථා හතර මොකක්ද කියලා බලමු. ළමයි පළවෙනි අවස්ථාව තමයි ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ අන්තර්ගත කෝණයට සමාන වන අවස්ථාව. ළමයි ඒ අවස්ථාව අපි මේ විදිහට සාකච්ඡා කරමු. ළමයි මේ අවස්ථාවට අපි කියන පා අවස්ථාව කියලා කෙටියෙන්. මොකක්ද මේ පා අවස්ථාව කියලා කියන්නේ? ත්‍රිකෝණයක පාද දෙකක් හා අභ්‍යන්තර කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අභ්‍යන්තර කෝණයට සමාන වන අවස්ථාව තමයි ළමයි අපි මේ පාකෝපා අවස්ථාව කියලා කෙටියෙන් ඉදිරිපත් කරන්නේ. මෙන්න මේ විදිහට ත්‍රිකෝණයක් තියෙනවා කියලා ගන්නකො. මේ ත්‍රිකෝණයේ මේ පාදයේ මෙහෙම දෙනවා. මෙහෙම පාද දෙකයි. තව ත්‍රිකෝණයක් අපි ගමු. මේ ත්‍රිකෝණේ මේව පාද දෙකක් දෙනවා. ළමයි මේ කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය. අන්තර්ගත කෝණය කියලා කියන්නේ ළමයි අන්තර්ගත කෝණය කියලා කියන්නේ මෙතනත් පාදයක් මෙතනත් පාදයක්. මේක දෙකම මැද තියෙන කෝණය. ඒක තමයි ළමයි අපි අන්තර්ගත කෝණය කියලා කියන්නේ. මෙන්න මේ කෝණය මෙහෙම කෝණයක් තිබිලා. මෙන්න මේකත් අන්තර්ගත කෝණයක්. මේක අන්තර්ගත කෝණය මේක මෙහෙම. අපි මේ ත්‍රිකෝණ දෙකට අපි මේ කෝණ වලට මේක නම් දෙන්න ඉංග්‍රීසි අකුරු වලින් මෙහෙම දාමු. එතකොට ළමයි අපිට ගානකදී මේ විදියට මේක අහන්නේ ABC ත්‍රිකෝණය හා GFT ත්‍රිකෝණය අංග සම බව පෙන්වන්න කියලා තමයි ළමයි මේ විදිහට තමයි අපිට ගණක් ආවොත් එන්නේ. ළමයි මේ ගණන් හරිම සරලයි. ළමයි මේක මේ අපි හරියට ඉගෙන ගමු. මේ ගණන් හදාගෙන යද්දී එකම ක්‍රමවේදයකට තමයි ළමයි හදාගෙන යන්න තියෙන්නේ. ළමයි මේ පාඩම මේ ආරම්භයේ මේ සාධනය කරන්න තියෙන පාඩම. ළමයි මේකේ අපිට දීලා තියෙන දත්ත උපයෝගී කරගෙන අපි ලියන්න ඕනේ.
ඉස්සරහම ළමයි අපි මේකේ ලියන පළවෙනි පියවර තියෙනවා. පළවෙනි පියවර තමයි ABC ත්‍රිකෝණය හා GFT ත්‍රිකෝණය සලකා. ABC ත්‍රිකෝණය හා GFT ත්‍රිකෝණය සලකා කියලා මෙහෙම එකක් ලියලා ඊට පස්සේ ළමයි අපිට මේ පේන දත්තයන් අපි මේකේ ලියන්න ඕනේ. එතකොට ළමයි අපිට පේන්නේ මොකද්ද? මේ ත්‍රිකෝණ දෙකේ මේ පාදයට සමානයි කියලා අපිට මේකේ දීලා තියෙනවා. එහෙනම් ළමයි AB පාදය සමානයි FT පාදය. FT පාදය. ළමයි කොහොමද අපි ඒක ගත්තේ? අපිට මෙයාලා මේක දත්තයක් විදියට දීලා තියෙනවා. එහෙනම් අපි මේක වරහන් ඇතුලේ ලියන්න ඕනේ D ඇත. D ඇත නැත්තම් දත්තය. දත්තය කියලා අපි ලියන්න ඕනේ. අපි ළමයි මේක කාරණා තුනකින් අපි මේක ඉදිරිපත් කරන්න ඕනේ මේ දේ නිසා අංග සම වෙනවයි කියලා. අපි මේ පළවෙනි කාරණාව දැන් ලිව්වා. අපේ ළමයි තව එකක් අපිට පේනවා මේ පාදයට සමානයි කියලා දීලා තියෙනවා. එහෙනම් ළමයි BC පාදය GF පාදයට සමානයි කියලා ලියමු. පාදයේ ඒකත් D ඇත. එහෙම නැත්නම් දත්තය. මේ දෙකෙන් එකක් ළමයි මේ වරහන් ඇතුලේ ලියන්න ඕනේ දත්තය. ළමයි ඊට පස්සේ අපිට මෙතන කෝණය මේක අන්තර්ගත කෝණය. අපි කලින්ම මේ ගාන හදන්න කලින් මේ ත්‍රිකෝණ දෙක බලලා අපි නිගමනයකට එළඹෙන්න ඕනේ මේක කෝපාවස්ථාවෙන් අංග සම වෙනවා කියලා. ළමයි අපිට ඒක අපි දන්න නිසානේ මේක ලිව්වේ. එතකොට ABC කෝණය GFT කෝණයට සමානයි කියලා ලියමු. ABC කෝණය සමානයි GFT කෝණය. එතකොට ළමයි මේක මොකද්ද? මේකත් අපිට දීලා තියෙන එකක්. අපිට මේක දීලා තියෙන නිසා අපි මේක D ඇත නැත්තම් D ඇත එහෙමත් නැත්තම් දත්තය කියලා මෙහෙම ලියනවා. ළමයි මේ ටික උදේ තේරුණා නේද? කොහොමද අපි මේ මෙතන ටික මේක හැදුවේ? අපිට ගානක් දෙනවා මේ වගේ ත්‍රිකෝණ දෙකක් දීලා. මේ වගේ ත්‍රිකෝණ දෙකක් දීලා අපිට කියනවා ABC ත්‍රිකෝණය හා GFT ත්‍රිකෝණය අංග සමබව පෙන්වන්න කියලා තමයි ළමයි අපි මේකෙන් මේ ගානෙන් අහන්නේ. මේ වගේ ගණන් තමයි ළමයි මේ පාඩම් පුරාවටම දිගටම අපට එන්නේ. එතකොට ළමයි මෙහෙම දෙනවා. අපි ඊට පස්සේ මේ ත්‍රිකෝණ දෙක බලපු ගමන්ම අපි මේක බැලුවා අපට ප්‍රමේයයක් දීලා තිබ්බා ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට සමාන නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වේ කියලා ප්‍රමේයයක් විදිහට ළමයි අපට මේ පාඩමේ දීලා තියෙනවා. ඒක නිසා ළමයි අපි මේක බලද්දිම අපට පේනවා මේ පාදයක් තියෙනවා මේ පාදයට සමානයි කියලා දීලා තියෙනවා. මේ පාදයට සමානයි කියලා දීලා තියෙනවා. මේ පාද දෙක මැද්දේ තියෙන එක අන්තර්ගත කෝණය තමයි ළමයි මේකේ මේ පාද දෙකට අන්තර්ගත කෝණයක් තමයි මෙතනක් තියෙන්නේ. ඒක නිසා ළමයි අපි මේක දන්නවා පාකෝපා අවස්ථාව කියලා. ඒක නිසා අපිට මේක අංග සමබව පෙන්වන්න සාධනය කරන්න අපිට මේ පේන්න තියෙන දේවල් අවස්ථා තුනක් යටතේ අපි මේක ඉදිරිපත් කරන්න ඕනේ. වගන්ති තුනක් ලියන්න ඕනේ. අපිට AB පාදය B පාදයට සමානයි කියලා. ළමයි අපි ඒක හේතුව කාරණාව ඉදිරිපත් කරන්න ඕනේ වරහන් ඇතුලේ. මේක අපිට දීලා තියෙන නිසා තමයි අපි මේක මේ විදිහට ලිව්වේ. D ඇත දත්තය. ළමයි ඊළඟට අපිට තව පාදයක් තියෙනවා මේ පාදයට සමානයි. ඒක තමයි ළමයි මෙතන මෙහෙම ලිව්වේ. ළමයි ඊට පස්සේ අපට මේ කෝණයට සමානයි කියලා දීලා තියෙනවා. ඒක නිසා ළමයි ABC කෝණය GFT කෝණයට සමානයි කියලා අපි මෙතනින් ලිව්වා. ඒක D ඇත දත්තය. ළමයි අවසාන පියවර විදිහට මේ ගානක් හදලා අවසානයේදී අපි ලියන වගන්තිය විදිහට ළමයි අපිට ලියන්න ඕනේ තව එකක් තියෙනවා. ඒක තමයි එම නිසා ළමයි මෙතන ඉඩමත් නිසා මම මෙතන ලියන්නම්.
එම නිසා මේව 33ක් තියෙනවා කියලා කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ එම නිසා කියන එක මේ කෙටියෙන් ලියන්නේ. එම නිසා ගාන දීලා තියෙන්නේ මොකද්ද මේ දෙක? ABC ත්‍රිකෝණය අංග සමයි GFT ත්‍රිකෝණයට. ළමයි මේ සමාන ලකුණට වැඩිය එක එකක් මෙතන වැඩි. ළමයි මේ ඉරි කෑලි 3ක්. ඉරි කෑලි 3ක් මෙහෙම අපි ගහලා ගැහුවොත් ඒකෙන් අදහස් වෙන්නේ මේක අංග සමයි කියන එක. ඒ කියන්නේ ABC ත්‍රිකෝණය GFT ත්‍රිකෝණයට අංග සමයි. තවත් විදිහකින් කියනවා නම් ABC ත්‍රිකෝණය GFT ත්‍රිකෝණය මත එක සමපාත වෙන විදිහට අපිට තියන්න පුළුවන්. ABC ත්‍රිකෝණය සමානයි අංග සමයි GFT ත්‍රිකෝණය. ළමයි අපි මේ විදිහේ ලියුවා වගේ මෙතනත් හේතුව සපයන්න ඕනේ. මේක කොහොමද මේ අංග සමයි කියලා ඔයා කියන්නේ? අපි එහෙනම් මේක මෙහෙම ලියමු. පාකෝපා අවස්ථාව කියලා මෙතනින් ලියුවා නම් හරි. ළමයි ඊට පස්සේ ඒ කියන්නේ මේ වගේ ගානක් ආවට පස්සේ දැන් අපි හදන විදිය දන්නවා. ඒ වුණාට ළමයි මේ වගේ ත්‍රිකෝණ දෙකක් තිබ්බට පාකෝපා අවස්ථාව යටතේ අපිට ගන්න බැරි අවස්ථාවක් තියෙනවා. ඒක තමයි ළමයි අපිට මේව ත්‍රිකෝණ දෙකක් දෙනවා කියන්නකො. මෙන්න මේ විදියට ත්‍රිකෝණ දෙකක් දෙනවා. අපිට මේ පාදයේ සමානයි කියලා දෙනවා. මේ පාදයේ සමානයි කියලා දෙනවා කියන්නකො. ඒතකොට පාද දෙක මේ පාදේ සමානයි, මේ පාදේ සමානයි. නමුත් ළමයි අපිට මෙයාලා කෝණේ සමානයි කියලා දෙන්නේ මේ කෝණයට මේ කෝණය. ළමයි මේ වගේ අවස්ථා. එතකොට අපිට දීලා තියෙන්නේ අපිට කිව්වේ කොහොමද ප්‍රමේය? ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය සමාන නම් කියලා කියනවා. මෙතන මේ පාද දෙක සමාන වුණු පළියට මෙතන මෙයාලා අපට කෝණය අන්තර්ගත කෝණය නෙමෙයි දීලා තියෙන්නේ. අන්තර්ගත කෝණය දුන්නොත් තමයි ළමයි අපට මේක අංග සමයි පාකෝපා අවස්ථාව යටතේ අංග සමයි කියලා අපට මේක කියන්න පුළුවන්. ළමයි එහෙනම් මේ වගේ අවස්ථාවොත් අපට අංග සමයි කියලා පාකෝපා අවස්ථාව යටතේ ගන්න බෑ. ළමයි එහෙනම් අපි අවස්ථාව මොකක්ද කියලා බලමු. ළමයි ත්‍රිකෝණ දෙකක් අංග සම වීම සඳහා බලපාන සාධකයක් විදියට අපට ඉදිරිපත් කරන දෙවන සාධකය තමයි ළමයි එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදයට සමාන වන අවස්ථාව. ළමයි ඒ කියන්නේ අපට ඒ අවස්ථාව කෝකෝපා අවස්ථාව ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් කෙටියෙන්. කෝපා අවස්ථාව. ළමයි එහෙනම් අපි මේ කෝකෝපා අවස්ථාව උදාහරණයක් මගින් තේරුම් ගමු. අපිට මේ විදියට ත්‍රිකෝණ දෙකක් දෙනවා. කෝණෙට මේ කෝණය සමානයි කියලා දෙනවා අපට. මේ කෝණෙට මේ කෝණය සමානයි කියලාත් අපට දත්තයක් විදියට දීලා තියෙනවා කියලා හිතන්න. ඊළඟට අපට දෙනවා මේ පාදයට මේ පාදයේ සමානයි කියලා. මොකද්ද මේ ප්‍රමේයයෙන් අපිට කිව්වේ? අපිට මේ ප්‍රමේය මොකද්ද කිව්වේ? එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක්. තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදයට. ළමයි අනුරූප පාදයට. මේක අනුරූප ඒකේ සමාන කෝණ දෙකක් අනුරූප පාදයට සමාන වුණ අවස්ථාවක් මේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතන කෝණේ අගය මෙතන කෝණේ අගය දෙකම සමානයි කියලා තමයි ළමයි මේ දීලා තියෙන්නේ. මෙතන එක ඉරයි මේ විදිහේ මේ දෙක තමයි සමානයි කියලා මේ අපිට දීලා තියෙන්නේ. ඒකේ ඉස්සරහා අනුරූප පාදයේ තමයි අපිට මෙතන සමානයි කියලා මේ දීලා තියෙන්නේ. ඒකෝල තමයි මේ වගේ ත්‍රිකෝණ යුගලයක් ගත්තාම අපිට කෝකෝපා අවස්ථාව යටතේ අංග සමයි කියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ළමයි මේක අපි ABC Q
RF ත්‍රිකෝණය කියලා අපි ගමු. ළමයි අපිට මේක ගානක් විදිහට එන්නේ ABC ත්‍රිකෝණය හා QRF ත්‍රිකෝණය අංග සමබව පෙන්වන්න කියලා තමයි ළමයි අපිට මේ ගාන පාපෝපා අවස්ථාව යටතේ අපි සාධනය කරලා පෙන්වන්නේ ළමයි. අන්න ඒ විදිහටම තමයි මේකත් අපි සාධනය කරලා පෙන්වන්නේ. කොහොමද එහෙනම්? අපිට බැලුමට මේකේ දත්තයන් දීලා තියෙනවා. AB පාදය RF පාදයට සමානයි. ඒ කියන්නේ අපි ලියමු. AB සමානයි RF. අවස්ථාව මොකද්ද? අපි මේ ගත්තේ දී ඇත. එහෙනම් අපිට මේක දත්තය කියලා ලියන්නත් පුළුවන්. දී ඇත කියලා ලියන්නත් පුළුවන්. අපිට මේක හේතුව සැපීම අත්‍යවශ්‍ය කාරණයක් ළමයි. ඊට පස්සේ මේකේ ඊළඟට අපිට මොකද්ද මේ සමාන විදියට අපිට ගන්න පුළුවන් නේ. මේ කෝණයට සමානයි. එහෙනම් අපි ඒක ලියමු. BAC කෝණය BAC කෝණය සමානයි QFR කෝණයට. මොකද්ද දත්තය? ඊළඟට මේ කෝණයට සමානයි. ACB කෝණය සමානයි FQR කෝණය. දත්තය. ළමයි ඊළඟට මොකද කියන්නේ? මේ ගානේ තියෙන මේ වගන් තියෙන ABC ත්‍රිකෝණය අංග සමයි QRF ත්‍රිකෝණයට. අවස්ථාව මොකද්ද? කෝකෝපා අවස්ථාව. කෝකෝපා අවස්ථාව. මේ විදිහට මේක වරන්නටුවේ ලියන්න ඕනේ ළමයි මේ ගණන් හදද්දී. ළමයි මේ කෝකෝපා අවස්ථාවට මේ ත්‍රිකෝණ දෙකක පාදයක් සහ කෝණ දෙක මේ ඊළඟ ත්‍රිකෝණයේ පාදයක් සහ කෝණ දෙකට සමාන වූ පළියට අපිට මේක කෝකෝපා අවස්ථාවෙන් අංග සමයි කියලා අපිට කියන්න බෑ. ළමයි අපිට මේ ත්‍රිකෝණයේ බැරි අවස්ථාව අපි ගමු. මේ විදිහට අපිට තව ත්‍රිකෝණ දෙකක් දුන්නයි කියලා කියන්නේ මේ ත්‍රිකෝණයෙන් අපි ගමුකෝ. මේ ත්‍රිකෝණයෙන් අපිට මේකේ අනුරූප පාදයනේ මේ C වල BFA නෑ BCA කෝණයේ අනුරූප පාදය තමයි මේ පාදය. මේකේ RFQ කෝණය. ඒ කියන්නේ මේ කෝණයේ අනුරූප පාදය තමයි මෙතන තියෙන්නේ. අපි මේ හිතමුකෝ ළමයි. මේක මෙහෙම දීලා අපිට මේ අනුරූප පාදය මෙතෙන් දුන්නා කියලා හිතන්නකෝ. මේ කෝණ දෙක එකයි. මේ කෝණ දෙක එකයි. ළමයි මේ කෝණයට ඉස්සරහින් තමයි මේක තියෙන්නේ. මේ කෝණයට ඉස්සර තමයි ළමයි මේක තියෙන්නේ. එතකොට මේ කෝණයට අනුරූප කෝණය සමාන වුණා මේක වුණා. එතකොට ළමයි අපිට මේක ගත්ත ගමන් හරි. කෝණ දෙකකුත් තියෙනවා පාදකුත් තියෙනවා. මේකේ කෝණ දෙකක් තියෙනවා පාදයක් තියෙනවා. හරි අපිට මේක සමානයි කියලා දීලා තියෙනවා. එහෙනම් මම මේක කෝකෝපා අවස්ථාව යටතේ සාධනය කරලා හරි කියලා පෙන්නනවා. එහෙම කියලා ළමයි මේක පුළුවන්ද? බෑ ළමයි. මේක හොඳට මතක තියාගන්න අපිට මේ අනුරූප ඒ කියන්නේ දෙකේම සමාන කෝණ දෙක අනුරූප පාදයේ තමයි ළමයි සමාන වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට තිබ්බොත් තමයි අපිට හදන්න පුළුවන්. තව ළමයි මේක මේ කෝණයට මෙහෙම දීලා මේ කෝණයට මෙහෙම දුන්නත් අපිට මේ ගාන කෝකෝපා අවස්ථාවේ යටතේ අංග සමයි කියලා අපිට පෙන්වන්න පුළුවන්. ළමයි එහෙනම් අපි ඊළඟට අංග සමයි කියලා පෙන්වන්න පුළුවන් අවස්ථාව ගැන සාකච්ඡා කරලාමයි අපට ත්‍රිකෝණයක් තවත් ත්‍රිකෝණයකට අංග සමයි කියලා පෙන්වන්න පුළුවන් ඊළඟ අවස්ථාව තමයි ත්‍රිකෝණයක පාද 3 තවත් ත්‍රිකෝණයක පාද 3ට සමාන වන අවස්ථාව අපට අංග සමයි කියලා ඉදිරිපත් කරන්න පුළුවන්.
ළමයි ඒ අවස්ථාව අපි පා අවස්ථාව කියලා අපි කෙටියෙන් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ළමයි ත්‍රිකෝණයක පාද 3 තවත් ත්‍රිකෝණයක පාද 3ට සමාන වන අවස්ථාව අංග සමයි. ඒ කියන්නේ එකමත් එක ඒ ත්‍රිකෝණ දෙක අපිට තියන්න පුළුවන්. මේ පාදේ මේ පාදයට සමානයි, මේ පාදේ මේ පාදයට සමානයි, මේ පාදයට සමානයි. ළමයි මේ ත්‍රිකෝණ දෙක අපි A B C G F T ත්‍රිකෝණ දෙක කියලා ගමුකෝ. අපිට ගානක් විදිහට මෙහෙම දෙනවා A B C ත්‍රිකෝණය හා G F T ත්‍රිකෝණය අංග සම බව සාධනය කරන්න. ළමයි කොහොමද අපි මේක සාධනය කරන්නේ? ළමයි මේක අපි සාධනය කරන්නේ අර කලින් ගණන් වල අපි සාධනය කරපු ආකාරයටම තමයි. ඉස්සරහම අපි මොකද්ද මේ වගන්තිය? මේ කොටසම තමයි මෙතන ලියන්නේ. ABC ත්‍රිකෝණය හා GFT ත්‍රිකෝණය සලකා කියලා තමයි ලියලා අපිට මේකේ සමානයි කියලා සම්බන්ධතා පේන එව්වා අපි මෙතන ලියන්න ඕනේ. ඒකෝර අපිට පේනවා AB පාදය GF පාදයට සමානයි. ABC ත්‍රිකෝණය කෙලින් ABC වල මේ දත්තයන් ටික ලියන ළමයි AB පාදය සමානයි FG D ඇත නැත්නම් දත්තය කියලා නම් මේක අපිට ලියන්න පුළුවන්. ඊළඟට මේකට සමානයි AC පාදය GT පාදයට සමානයි. D ඇත කියලා අපි මේක ලියමු. D ඇත නැත්නම් දත්තය කියන දෙකම අපිට ලියන්න පුළුවන්. ළමයි මේකට මේක සමානයි BC පාදය GT පාදයට සමානයි. BC සමානයි FT. BC FT ට සමානයි දත්තය. ළමයි ඊළඟට අපි හැම ගානකම ලියනවා වගේ මේක ලියන්න ඕනේ ABC ත්‍රිකෝණය අංග සමයි GFT ත්‍රිකෝණයට අපි මොකක් යටතේද මොකක් උපයෝගී කරගෙනද අපි මේක පෙන්වන්නේ පා අවස්ථාව යටතේ අංග සමයි කියලා. පා අවස්ථාව. පා අවස්ථාව යටතේ ත්‍රිකෝණයක් අංග සම කරන්නේ ළමයි මේ විදිහට අපිට ඒක හොඳට තේරුණා. අපි එනම් ත්‍රිකෝණයක් අංග සමවන ඊළඟ අවස්ථාව මොකක්ද කියලා අපි බලමු. ත්‍රිකෝණ දෙකක් අංග සමයි කියලා පෙන්වන්න පුළුවන් අපට හතරවෙනි අවස්ථාව තමයි ළමයි රෙජිකෝණී ත්‍රිකෝණයක. ඒක ළමයි රෙජිකෝණී ත්‍රිකෝණය සම්බන්ධම තමයි ළමයි මේ යෙදෙන්නේ. රෙජිකෝණී ත්‍රිකෝණයක කර්ණය හා පාදයක් වෙනත් රෙජිකෝණී ත්‍රිකෝණයක කර්ණයට සහ පාදයට සමාන වන අවස්ථාව ළමයි අපිට ඒක කර්ණපා අවස්ථාව කියලා කෙටියෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. කර්ණපා අවස්ථාව. ඒ කියන්නේ රෙජිකෝණී ත්‍රිකෝණයක් වෙන්නම ඕනේ. රෙජිකෝණී ත්‍රිකෝණයක් වෙන්නම ඕනේ ළමයි මේ ප්‍රමේයයට අපට දාන්න. රෙජිකෝණී ත්‍රිකෝණයක්. මේ දෙකම රෙජිකෝණී ත්‍රිකෝණයක්. කර්ණය ළමයි මේ රෙජිකෝණය මේ කෝණයට ඉස්සරහා තියෙන කෝණය ළමයි කර්ණය වෙන්නේ. මේක තමයි ළමයි කර්ණය. මේ කෝණයට සමාන වෙලා ඊළඟට තවත් පාදයක් මොකක් හරි පාදයක් මේ පාදයට සමානයි කියලා අපිට දුන්නා කියලා හිතන්නකෝ ළමයි. මේක ABC මේ ත්‍රිකෝණයේ කර්ණය මේ දෙකම සමාන අගයන් දිග ප්‍රමාණයක් තියෙනවා කියනවා මේ ගාණය අපිට දීලා තියෙනවා. අපිට මේ වගේ රූප සරණ දෙකක් දීලා කියනවා ABC ත්‍රිකෝණය LMN ත්‍රිකෝණයට අංග සම බව
සාධනය කරන්න. ළමයි අපි ඉස්සරහම කොහොමද දන්නේ? ළමයි කලින් ප්‍රමේයවල වල අපි සාකච්ඡා කරපු ආකාරයටම මෙන්න මෙතන තියෙන වගන්තිය මේ විදිහට සකස් කරලා ලියන්න ඕනේ. ABC ත්‍රිකෝණය හා LMN ත්‍රිකෝණය සලකා. ළමයි අපි කලින් ඉගෙනගත්තු අවස්ථා තුනේදීම අපිට මේ විදිහට වගන්ති තුනක් ඉදිරිපත් කරන්න වුණා. ඒ කියන්නේ පාපාපා අවස්ථාවේදී මේ පාදයේ මේ පාදයට සමානයි, මේ පාදයේ මේ පාදයට සමානයි, මේ පාදයේ මේ පාදයට සමානයි කියලා තුනක් ලියන්න වුණා. නමුත් ළමයි අපි මේ කර්ණපා අවස්ථාවේදී ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා අපි ඉදිරිපත් කරද්දී අපට අවශ්‍ය වෙන්නේ දත්ත දෙකක් පමණයි. ළමයි මෙතන BC MA මේ පාද දෙක සමානයි නේද? ඒක අපිට දීලානේ තියෙන්නේ. එහෙනම් අපි මේක ලියනවා BC පාදය MN පාදයට සමානයි දත්තය කියලා කියන්නේ අපිට දීලා තියෙන හින්දා. එතකොට ළමයි මේක AC පාදයේ LN පාදයට සමානයි. AC පාදය සමානයි LN පාදයට. ඒකත් දත්තය දී ඇත. ළමයි මේක අපිට දෙකක් ලියවනම් ඇති. මේකේ තුනක් අවශ්‍ය නැහැ. ඒතකොට ළමයි මේක අපිට ඊළඟ පියවර විදිහට අපිට ලියන්න පුළුවන්. ABC ත්‍රිකෝණයේ අංග සමයි. ඉරි කැලි තුනයි. LMN ත්‍රිකෝණයේ අවස්ථාව තමයි කර්ණපා. කර්ණපා අවස්ථාව. ළමයි මේ විදිහට තමයි අපිට ත්‍රිකෝණ දෙකක් දීලා මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වන්න කියලා හරි බව පෙන්වන්න කියලා හරි සාධනය කරන්න කියලා හරි දුන්නොත් එහෙම අපි මේ පියවර ටික අනුගමනය කරලා තමයි ළමයි අපි ලියන්නේ. සෑම මේ වගේ ගානකදීම මේ වගන්තිය අපි හැම ගානක වගේ ලියවෙනවා. මේ වගන්තිය ලියවෙනවා. මේක මේව ටික ලියවෙනවා හැම ගානකම. ළමයි ත්‍රිකෝණ දෙකක් අංග සමයි කියලා පෙන්වන්න නම් අනිවාර්යයෙන්ම මේ අවස්ථා හතරෙන් එකකට අනුකූල වෙන්නම ඕනේ. මේ අවස්ථා හතරෙන් පිටින් වෙන කිසිම විදියකින් අපට මේ ත්‍රිකෝණ දෙකක් අංග සම වෙනවා කියලා ඉදිරිපත් කරන්න බෑ. ළමයි එහෙනම් මේ පාඩමේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ, ඒ කියන්නේ අලුතෙන් ඉගෙන ගන්න තියෙන්නේ ළමයි මේ අපි ඉගෙනගත්තු මේ සාකච්ඡා කරපු මම දැන් උගන්වපු මේ කාරණා ටික විතර. ගණන් හදන්නේ කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු. ළමයි එහෙනම් මේ පාඩම ඉගෙන ගන්න තියෙන තියරි කාරණා ටික ඉවරයි. ඒ ටික හොද්දටම තේරුණා කියලා මම දන්නවා. ඕනම ළමයෙකුට තේරුණා කියලා මම දන්නවා. එහෙනම් ළමයි අපි ඊළඟ වීඩියෝ වලින් අපි මේකේ විභාගයට ඇවිල්ලා තියෙන විභාග ප්‍රශ්න ටිකක් අපි සාකච්ඡා කරමු. එහෙනම් ළමයි ආයුබෝවන්.